අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇයි අපි නැවැත්තුවේ කියන තැන. අපි රටක් විදියට ගත්තාම අපි අධ්‍යාපනය කියන ඉතාම සංවේදී ශාස්ත්‍රයක්. අපි හැම වෙලාවෙම දන්නවා මහජන විරෝධතා තියෙද්දි සමහර ව්‍යාපෘති කරනවා. අපි ඕන තරම් ලෝකේ රටවල් වල දැකලා තියෙනවා මහජන විරෝධතා තියෙද්දි පාරක් හදන එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොනවා හරි වැඩක් වෙන්න පුළුවන් කරන්න පුළුවන්. හැබැයි අපිට කරන්න තියෙන්නේ අපි හිතන විදිහට අපිට වැදගත් වෙන්නේ රටේ හැම ජන කොටසක්ම මේ ඇති වෙලා තියෙන විචිකිච්ඡාව. එහෙම නැත්නම් මේ මිනිස්සු අතර ඇති වෙලා තියෙන ව්‍යාකූලතාවයේ තියාගෙන අපි මේක අරගෙන යනවා නම් ඒකේ විශාල අවඩක් සිද්ධ වෙනවා. මොකද හැම කෙනෙක්ම අධ්‍යාපන වගේ ශාස්ත්‍රයකදී හැම කෙනෙක්ම නිරවුල් වෙන්න ඕනේ. මොකක්ද මෙතන වෙන්නේ කියලා. ඒතකොට අපිත් බලන්නේ හැම වෙලාවෙම අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න පිරිස විදියට අපි හැමෝම අධ්‍යාපන ශාස්ත්‍රය හරහා වෙනසක් කරන්න ඕන කියන පිරිස විදිහට අපි හිතන්නේ හැමෝම නිවැරදිව මේක අවබෝධ කරගෙන අපි හැමෝම අපි මේ මෙතනින් ටික විතරක් නෙමෙයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා කැමැති තමන්ගේ දරුවගේ ජීවිතය වෙනස් වෙනවට කැමැති උසස් ජීවන මට්ටමක් ළමයින්ට ළඟා කර දෙන්න ලෝකෙට ගැලපෙන දරුවෙක් නිර්මාණශීලී දරුවෙක් සහකම්පනයේ තියෙන දරුවෙක් නිරෝගී දරුවෙක් බිහි කරනවට අධ්‍යාපනය හරහා කැමැති හැම කෙනෙක්ම තමයි මේ අපි ඇතුළේ ඉන්නේ. මේ අපි කීප දෙනා විතරක් නෙමෙයි. ඒතකොට ඒ හැමෝටම ඕනේ කරන්නේ මේ ප්‍රතිසංස්කරණ ගෙනියන්න. ඕන තරම් ට්‍රයල් ඇන්ඩ් එරර් යනවා. හැබැයි අපිට සියල්ල සම්පූර්ණ කළ 100%ක් නිවැරදි කරගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරගෙන යන්න බෑ. ඔයිට කලින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට ඇතුණු තත්ත්වයන් ඕගොල්ලෝ දකින්න ඇතින්. ඒතර අපි රටක් විදියට නැගිටින්න ඕන නම් අපි හැමෝටම තියෙන්න ඕනේ පොදු හැඟීමක්, ජාතික හැඟීමක්, දේශප්‍රේමී හැඟීමක්. එහෙම පුද්ගලයෝ මේ අධ්‍යාපන ක්‍රමය හරහා බිහිවුන් නැති හින්දා තමයි අපි මෙච්චර වැදගත් ප්‍රතිසංස්කරණයක් අරන් එනකොට පටු දේශපාලන අරමුණු වලින් මේ වගේ ව්‍යාකූලතා මිනිස්සු අතර ඇති කරන්නේ. එතකොට මේ බොරුවනේ සමාජගත කරන්නේ. ඒගොල්ලෝ දකින්න ඇදනේ පෙළපොතේ ධර්ම චක්‍රයේ තියෙන එකට විරුද්ධව කෑ ගහනවා. හැබැයි පෙළපොතේ ධර්ම චක්‍රයේ තියෙන එක තාම පැහැදිලිව විද්‍යාත්මකව තමයි ඒක නිර්මාණය කරලා තිබුණේ. එතකොට ඒ අනවශ්‍ය බිල්ලෝ මවන්නේ දේශපාලන සරණාගතයෝ. එතෙන්ට තමයි මේ අරන් යන්නේ. මේක පටු දේශපාලන අර්ථයෙන් ගන්න නැතුව අපි බුද්ධිමත් කතිකාවතක් මේ සමාජයට ඕනේ. මිනිස්සුන්ට මේ බොරුව නිරාවරණය කරන්න ඕනේ. බොරුවේ කඩතුරාව අයින් කරන්න තමයි අපි මේ ජාතික සංවිධානයක් විදියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරය බිහි වෙන්නේ. නැත්තම් මේට කලින් මේක බිහි වුනේ නැත්තේ ඇයි කියලා හිතනවනේ. අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට කිසිම ප්‍රශ්නයක් නැතුව කරන්න පුළුවන් කියන තැන අපි හිටියේ. ඒතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හොඳින් යනවා අපි දැක්. නමුත් මේ කඩාකප්පල් වෙනකොට තමයි මේ වගේ අනවශ්‍ය බිල්ලෝ මවනකොට මිනිස්සුන්ගේ සාමාන්‍ය මිනිස්සු අහිංසක මිනිස්සු ඈත අම්පාර දිහා එහෙම නැත්නම් මර්දන් කඩවල පැත්තේ සමහර මිනිස්සුන්ට මුකුත් ෆෝන් එකකින්වත් මුකුත් දකින්න හම් වෙන්නේ නැතිකොට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන දේශපාලඥ මවන බොරු කතා විතරයි නියන්තර ඒවා නිවැරදි කරන එක ජාතික වගකීමක් පුරවැසියෙක්. අන්න ඒ පුරවැසි භූමිකාව තමයි අපි මෙතනින් නියෝජනය කරන්නේ.